හරි අපි ඊළඟාන්ට යමු. නිවසක බිත්තිවල තීන් තාලය පිකිරීම සඳහා මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ යැයි ඇස්තමේන්තු කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මිනිස්සු අමතරව කී දෙනෙක් ඕනද කියලා අහනවා. එතකොට මිනිසුන් අපි දින ගානෙන් ගුණ කරාම මිනිස් දින නැත්තම් මෙතන මොකක් හරි කාර්යයක් වෙනවා. මිනිස්සු 6 දෙනෙක්ට දින 8ක් යනවා කියලා ඇස්තමේන්තු කරා නම් එතන මිනිස් දින 48ක් තියෙනවා. මේ කාර්යම දින 3කින් කරන්න අපි හිතමු සම්පූර්ණ මිනිස්සු X ප්‍රමාණයක් ඕන කියලා. එතකොට 3යි x සමානයි 48යි. දෙපැත්තම 3ෙන් බෙදුවම x සමානයි 16යි. ඒ කියන්නේ දැනට මිනිස්සු 6 දෙනෙක් ඉන්න නිසා අමතරව ඕන 16 ඍණ 6 ඒ කියන්නේ මිනිස්සු 10 දෙනයි. මේක BA විශාලත්වය මේ කෝලේ. ඒතර මේ දෙන සමාන්තර නම් මේක 40යි. ඒතර BA කියන්නේ අංශක 40. sorry 40 නෙවෙයිනේ. මේක තමයි 40 ඒකාන්තර කෝණ නිසා. එතකොට මේ දෙන්නගේ එකතුව මේකට සමාන නිසා මේක 30යි. එතකොට අපිට ABC තමයි මුලින්ම ගන්න පුළුවන් 40 ඒකාන්තර කෝණ. ඊට පස්සේ BAE කියන එක අංශක 30යි. මෙතන අපිට මේ පැත්ත 4ෙන් ගුණ කරන්න වෙනවා හරය සමාන කරන්න. මේ පැත්ත 2ෙන් ගුණ කරන්න වෙනවා. ඒක එහෙම තියෙනවා. එතකොට යට 12x මෙතන 8යි 10යි 7යි. 18න් 7ක්. 18යි 18න් 7ක් 11යි 12x. පහත දී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ. ඍජු ප්‍රිස්මයක් නම් අනිවාර්යෙන් මෙතන තියෙන්න පුළුවන් එක්කෝ සමචතුරස්‍ර නැත්නම් ඍජු කෝණාස්‍ර. දැන් රොම්බසයක් වෙන්න බෑ. නාට්‍ය රංකලාව. මෙතන 30යි නම් නැටුම් හදාරන. එතකොට මෙතන කෝණය බැලුවොත් දැනට තියෙනවා 180යි 90යි 20යි. ඒ කියන්නේ 290ක්. ඒ කියන්නේ 360න් 290ක් ගියාම අංශක 70යි. එතකොට අංශක 20ක් කියන්නේ 30 දෙනෙක් නම් අංශක 70ක් කියන්නේ x කියලා අපි ගමු. බිඳුවට බිඳුවයි 35 3ක් 105යි අංශක. डोमिनोज के मोबाइल साइट या ऐप से किए हर ऑर्डर पर एक्स्ट्रा फ्री ट्राई करेगी रेसिपी को कुरकुरे खाओ केक पाओ साइट या ऐप से किए हर ऑर्डर पर
හරි. මේකේ CDB විශාලත්වය. CDB කියන්නේ මෙන්න මේ කෝණ. එතකොට මේකේ මේ කේන්ද්‍රේ ඉඳන් ජායක් සමච්ඡේදනය කරද්දී මෙතන කෝණ අංශක 90ක් වෙනවා. මේක වෘත්ත චතුරස්‍රයක් නිසා මෙතන කෝණය අපිට ගන්න පුළුවන් මේ දෙන්න 180ක් වෙන්න ඕන, මෙතන 60යි. එතකොට මේකේ DBC කෝණයේ අංශක 60යි. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ පරිපූර්ණක නිසා. ඊට පස්සේ OCB අංශක 90ක් වෙනවා. හේතුව AC සමානයි CB නිසා. ඊට පස්සේ අපිට දැන් CDB හොයන්න පුළුවන්. CDB සමාන වෙනවා 180න් 90කුයි 60කුයි අඩු කරලා කියන්නේ අංශක 30යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව. මෙතන සාධක හොයද්දී මෙතන පොදු සාධක ඉවතට ගැනීම තමයි මුලින්ම කරන්න ඕන. මේ දෙන්නට දෙක කියන්නේ පොදු සාධකයක්. එතකොට මේ x වර්ග ඍණ a වර්ග වගේ තිබ්බනම් මේක x ඍණ a x ධන a නේ වර්ග දෙක අන්තරේ. එතකොට මෙතන තියෙන්නේ x වර්ග ඍණ 3a වර්ග. ඒ කියන්නේ දෙවාරයක් x ඍණ 3 x ධන 3.
LG 4.34 කියද්දි මේකේ උත්තරේ 0.6යි 3.75. දැන් අපි අහන්නේ LG 43.4. එතකොට මෙතන බිඳුව එන්නේ මෙතන පළවෙනි ඉලක්කම් දෙක අතර තියෙන නිසා. නැත්නම් පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් 1යි නම් මෙතන ඉලක්කම් 1යි නම් ඉලක්කම් 1යි පූර්ණ සංඛ්‍යාව ඊට වැඩි එකක් අඩුයි. මෙතන පූර්ණ සංඛ්‍යාවේ ඉලක්කම් දෙකක් තියෙනවා නම් මෙතන 1 මේ අගය වෙනස් වෙන්නේ නැහැ. 63යි 75යි එහෙම එනවා. දී ඇති රූපයේ ABC දස්ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටිනවලු, C ලක්ෂයේ ළමයෙක් සිටිනවලු, තවද AC තිරස් වෙනවලු. ඊට පස්සේ ළමයා කුරුල්ලා දකින්නේ A ආරෝහණ කෝණකින්. ඊට පස්සේ කුරුල්ලා ළමයා දකින්නේ B අවරෝහණ කෝණකින්. ඕක. ඊට AB අතර සම්බන්ධය A සමානයි B වෙනවා හේතුව ඒකාන්තර කෝණ. ධන ඍජු වූත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමින් 3 ගුණයක්. එතකොට මේ පතුලේ වර්ගඵලයෙන් 5r වර්ග එකතුව 10ක් වීම. ඒ කියන්නේ මේක ගන්න පුළුවන්. ඔය අවස්ථා තුන. ඊට සේරම 16යි 16 වරක් 16න් 3යි. ABC සරල රේඛාවක්. එතකොට x ලාගේ මේ පාත් දෙක සමාන නිසා මේ දෙන්න සමාන නිසා මේකත් 40යි. ඊට මේක 40 නම් මේකත් 40යි. ඒ පාත් දෙක සමාන නිසා. ඒතර මේ දෙන්න එකතුව මේකට සමානයිනේ. මේක 80යි. ඒතර මේකේ ADB අංශක 40යි. හේතුව AB සමානයි BD. ඊට පස්සේ
ACDත් 40යි. හේතුව AD සමානයි DC. ඊට පස්සේ හරි ඔය විදිහට අපිට ඒක x වලගේ හොයාගන්න පුළුවන්. හරි ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ සර්වත්‍ර ගොලකයේ බිඳුවත් හදත් කරන කියලා. ඒ කියන්නේ ඒකටයි තියෙන්නේ 1 2 3 4 5 6 ওই ටික. ඊට පස්සේ ඒ කියන්නේ බිඳුවත් හතර ප්‍රථම වර්ග සංඛ්‍යා 2 3 5 විතරයි. ඊට පස්සේ b කියන්නේ 0.74 දෙකේ ගුණාකාර 2 4 6. එතකොට a මේලය b සර්වත්‍ර ගොලට සමානයි. ඒක වැරදි. ඒ ඡේදනයේ b 2 4. ඒක වැරදි. n a සමානයි 3යි.
හරි. මේක එක බෙදීම 8xy දෙකේ ඔය 1යි දෙකේ ඔය 4යි x ට x කැපෙනවා y ට y කැපෙනවා ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය දැන් ගුණෝත්තර ශ්‍රේණිය ගණන් අපි හැදුවා දෙවනි පදයේ t2 නැත්නම් tn සමානයි ar ඍණ 1 ඒතකොට t2 කියන්නේ ar 2 ඍණ 1 ඒක සමානයි ඍණ 6 කියන්නේ ar සමානයි ඍණ 6 ඔන්න පළවෙනි සමීකරණය තුන්වෙනි පදයේ t3 ඒ කියන්නේ ar 2නේ ඒක සමානයි ඍණ 12 මේක ඒ හොයන්න වෙනවා r සමානයි 2 ආදේශ කරලා ඊට පස්සේ මේ ඊළඟ ගාන ABCD වෘත්ත චතුරස්‍රය රූපයේ පරිදි දැක්වේ BD මගින් ADC සමච්ඡේදනය වේ. ADC කියන්නේ මෙන්න මේ කෝණයනේ මේක හරියටම දෙකට බෙදෙනවා. එතකොට මේ CBE විශාලත්වය CBE කියන්නේ මෙන්න මේක. එතකොට මෙහෙමයිනේ කතාව මේ කෝණය මේකට සමානයි හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එතකොට මේකේ BDC අගය 32යි හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එතකොට ADB සමානයි BDC වෙනවනේ. ඒකත් 32යි. හරි. BD කෝණ සමච්ඡේදකය. ඊට පස්සේ ඊට හතර.
හරි. අපි කුඩාම පොදු ගුණාකාරය ගණන් ගොඩක් හැදුවා. ඒක නිසා අපි එක එකිනෙකට වෙනස් ඒවා සහ වැඩිම බල ගන්නෙ. එතකොට සංඛ්‍යා ටික අපි ලියන්න ඕන ප්‍රථමක සාධකවල බල විදියට. ඉතින් බල විදියට ලියන්න බැරි නම් ගුණිතයක් විදියට ලියුවම හරි. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩක වර්ගඵලය 616 වර්ග සෙන්ටිමීටර. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත. දැන් මේ වගේ ගණන් තුනක් මේ තුන්වෙනි ගාන. ඒත් අපි මේකේ මේ රූපයක් පොඩියට ඇඳගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. ප්‍රිස්මයක් තියෙනවා. ප්‍රිස්මයේ හරස්කඩ වර්ගඵලය මේක 616යි. සිලින්ඩරයක් තියෙනවා මේ දෙකේ පරිමාණ සමානයි. මේකේ අරය R මේකේ උසට සමාන උසක් තියෙන්නේ. මේකේ H නම් මේකෙත් H. එතකොට මේ 5R වර්ග H සමානයි 616 ගුණ කිරීම H. එතකොට මේක 22 බෙදීම 7 R වර්ග H සමානයි 616 ගුණ කිරීම H. H ට H කපලා දාන්න පුළුවන්. දෙපැත්තම 7ෙන් ගුණ කරනවා. දෙකෙන් බෙදුව 11යි දෙකෙන් බෙදුව 308යි. එතකොට 308 11න් බෙදලා බලන්න. මේක 6යි මේකට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන් නේ අපිට. හේතුව මෙතන අංශක 90 නම් දැන් මේවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව සමාන්තර වෙනවා. එතකොට මේකත් 90ක් වෙනවා. එතකොට අපිට මේකේ AC වර්ගය එතකොට මේක 5යි. මේක BCD පරිමිතිය මේක 6 නම් මේක 3යි නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. එතකොට 6යි 4යි 3යි 5යි 18යි සෙන්ටිමීටර. එතකොට මේකේ අපි මේ සාධාරණ සමීකරණයේ y සමානයි mx ධන c නේ. එතකොට මේකේ m කියන එක හොයන්නේ මේ වගේ අවස්ථාවක y ඛණ්ඩාංක වෙනස බෙදනවා අපි x ඛණ්ඩාංක වෙනසෙන්. එතකොට
ඊට පස්සේ මේක එක ලක්ෂයක කණ්ඩාංක ආදේශ කරනවා. දැන් අපි 6 9 ගත්තොත් y වෙනුවට 9 x වෙනුවට 6. b සමානයි 0. එතකොට මේකේ y සමානයි 3 බෙදීම 2යි x. මේක සමාන්තර රාශියක් කියලා තියෙනවා. එතකොට DEF විශාලත්වය. DEF කියන්නේ මෙන්න මේ කෝණය. එතකොට මේක විස්කම්භයක් නම් මේක 90යි. මේක 70 නම් මේක 70යි. එතකොට මේක මේ බාහිර කෝණයට සමාන වෙනවා. DEF සමානයි 90 ධන 70. ඒ කියන්නේ 160යි. මෙතන ADE අංශක 90ක් වෙන්නේ අර්ධ උතේ කෝණය නිසා. ඊට පස්සේ DAB අංශක 70ක් වෙන්නේ සම්මුඛ කෝණ සමාන්තර ආශ්‍රයක. ඊට පස්සේ 22 ගන්න රමණී කිසියම් මුදලක් 10%ක වැල්පොලි අනුපාතකයක් යටතේ ගෙවන මූල්‍ය ආයතනයක වසර දෙකක් සඳහා තැන්පත් කළායි. දෙවැනි වසර සඳහා පමණක් ලැබුණු පොලී මුදල 660ක් වන අතර වසර දෙකක් අවසානයේ ලැබුණු මුළු මුදල 7260කි. තැන්පත් කළ මුදල. අපි මුදල තැන්පත් කළ මුදල x කියලා. x වලට දෙවන වසර සඳහා විතරක් පොලිය ඔහොම බලන්න පුළුවන් 660යි. ඊට පස්සේ මේක සුළු වෙනවා මෙහෙම බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුවයි. එතකොට මේකේ x ගුණ කිරීම 11 බෙදීම 100 සමානයි 660යි. දෙපැත්තම 100ෙන් ගුණ කරනවා. 11න් බෙදනවා. රියල් 6000ක් තමයි තැන්පත් කරලා තියෙන්නේ. දී ඇති උතේ කේන්ද්‍රය C AC සමාන්තරයි BD AEB විශාලත්වය AEB කියන්නේ මේක. මේක 70 නම් අපිට මේක ගන්න පුළුවන් අංශක 35යි. මේකෙන් හරියටක් තමයි මෙතන හැදෙන්නේ. ඊට පස්සේ මේක 70 නම් මේ දෙන්න සමාන්තර නිසා මෙන්න මේකත් 70යි.
අපි ලියන්න පුළුවන් ADB අංශක 35යි හේතුව අර වෘත්තයේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණයෙන් හරියටක් පරිදි ආපාදනය කරන නිසා. ඊට පස්සේ CBD කෝණය අංශක 70යි හේතුව ඒකාන්තර කෝණ. ඊට පස්සේ AEB විශාලත්වය සමානයි 70 ධන 35. ඒ කියන්නේ 105යි. ත්‍රිකෝණේ බාහිර කෝණයට සමාන වෙනවා. මේකේ මේ දෙක ඍණ 11 වෙනවා. ඒ කියන්නේ මෙතන ඍණ 9ක් වෙනවා. දෙපැත්තම 3න් අපි බෙදනවා. එතකොට x විශාලයි ඍණ 3. එන මේකේ අයිති වෙන්නේ ඍණ 4 ඍණ x විශාලයි ඍණ 3 නේ. එතකොට ඍණ 3ට වැඩි යගයක්. එතකොට මේකේ ඍණ නිකිලමය විසඳුම් සොයන්න තියෙන්නේ. කියන්නේ ඍණ 3ට වැඩි යගයන් තියෙන්නේ. ලකුණට වෙන ඍණ 2 ඍණ 1. ABCයන් රූපයේ දී ඇති පරිදි සුළු කෝණී ත්‍රිකෝණයක් AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AB පාදය එතකොට මේකේ AB පාදයේ B වලදී ස්පර්ශ කරනවා නම් මේකේ අපි ඍජු කෝණයක් හදාගන්න වෙනවා. එතකොට මෙතන අංශක 90යි. මේක මත අනිවාර්යයෙන්ම කේන්ද්‍රය තියෙන්න ඕන. ඒ B පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරනවා කිව්වම B වලදී පුතේ කේන්ද්‍රයත් එක්ක න්‍යාය කරන රේඛාව අංශක 90යි. එතකොට AC පාදයේදී ස්පර්ශ කරනවා නම් එතකොට දැන් අපි මේකේ ඔන්න ඔහම වෙන්න ඕනේ. ඒක නිසා මේ කෝණ සමච්ඡේදයමක් තියෙන එක හරි. එතකොට මෙන්න මේ දුර අර ඒ විදිහට අරගෙන උතේ ඇඳ ගන්න තියෙන්නේ. මෙන්න මේ දුරත් එනවා. මේක අපිට මේ මාක් කරන්න ඕනේ මේක අවශ්‍ය නැහැ. එතකොට අපි කරන්න ඕනේ මෙතෙන්දී ලම්බකයක් නිර්මාණය කිරීම. එතකොට මේකෙදී කරන වැඩේ තමයි මෙතෙන්දී ලම්බකයක් නිර්මාණය. ලම්බකය. මෙන්න මේ දුර තමයි අර ඒ විදිහට ගන්න. එතන තමයි මෙතෙන්දී අංශක 90.